සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් බන්ටි ස්පේස් channel එකට ඔයාලා හැමෝම. හොඳයි ඔන්න අද මම වීඩියෝ එකක් ඔයාලට තව අරන් ආව ඩරස් එකෙන් ගෙන්නපු අයිටම් එකක්. හොඳයි අපි බලමු එහෙනම් මේකත් විවෘත කරගෙන. කපලා අයින් කරගත්තා ඒත් එක්කම මට ඔයාලට පෙන්වන්න දුන්නා මේක මොකද්ද සඳහන් වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති USB Fairy Light New Year Light මොකක් හරි අයිටම් එකක් තියෙන මම ඕඩර් කරපු බලමු මොකද්ද කියලා. මේක අයින් කරලා පැත්තකින් තියාගන්නවා. මෙන්න තියෙන පැකේජ් එක wire LED USB multicolor 2 meter 20 LED මේ විදිහට තමයි ඒක සඳහන් වෙන්නේ. මේකත් බලමු USB ගහන්න තියෙන්නේ බල්බ් බලක් වගේ. මේක ඕපන් කරගෙන බලමු මොකද්ද තියෙන්නේ කියලා. මේ අලවලා තියෙන අනිත් පැත්තෙන් එකත් කතරෙන් කපා ගන්න වෙනවා. කතොන් කපා ගත්තා අපි. මොන තියෙනවා? ඊටම හොරබෝටියේ තියෙන බල්බ් බලක්. ඒක කම්බියකින් උතලා වගේ තියෙන අපි බලමු දිග අරගෙන. මොන වගේද තියෙන්නේ කියලා. ඒකේ සඳහන් කරලා තියෙනම් මීටර 2ක් සහ মালටි කලර් කියලා. මීටර 2ක දුරක් සහ පාට ඔක්කොගෙම තියෙනවා වගේ මම හිතන්නේ মালටි කලර් කියන්නේ. බලමු කොහොමද තියෙන්නේ කියලා අයිටම් එක. ඒක තනිකරම කම්බිය වගේ තියෙන්නේ. මේ පැත්තේ USB ගහන්න තියෙනවා. charger එකකට ගහගෙන අපි බලමු කොහොමද තියෙන්නේ කියලා අයිටම් එක. මේකේ මුල හරිය විතර මේ වයර් එක වගේ තියෙන්නේ. අනිත් වෙලාවට කම්බිය තියෙන්නේ. ෂෝට් වීමක්වත් වෙයිද කියන්න තමාරු හින්දා ටිකක් මේක දිග අරගෙන බලමු අපි ගහලා. ඔන්න දරස් එකෙන් ගෙන්නපු සුපිරි মালටි කලර් අයිටම් එක. ඔයාලට පේන ඇති පාට නිල් පාට තියෙනවා, කහ, කොළ, රෝස පාට වගේ තියෙනවා. පාට 4ක් වගේ තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සනයි. මම හිතන්නේ මේක රැයට නම් හොඳට තියෙයි. මේ මම වීඩියෝ එක කරලා නම් එච්චරම කලුවරක නෙවෙයි තියෙන්නේ. හොඳට එළිය තියෙන හින්දා ඔයාලට පේනවා තියෙත් කොහොමද කියලා මේක. ඉතින් මේ වගේ අයිටම් තියෙනවා. ඉතින් ඇත්තටම ලස්සනයි. ලොකු මුදලක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉතින් කාමරයක ලස්සනට වගේ තියන්න නැත්නම් මේක මල් පෝච්චියක වගේ නැත්නම් ඔයාලා දැකලා නැති කණ්ණාඩි මේසවල කණ්ණාඩි වටේට වගේ එහෙම දාන්න. මේ USB හින්දා ලොකු කරන්ට් එකක් යන්නේ නැහැ. ඉතින් මම හිතනවා මම ගිර වීඩියෝ එකෙන් ගෙනපු අයිටම් එකකින් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් ඇති. සහ ඒ ගානට අපිට ලොකු මුදලක් වෙන්නේ නැහැ, වටිනවා. අනික ගෙදෙට්ටම අයිටම් එක එන හින්දා කිසිම ගැටලුවක් නැතුව මේ වගේ දේවල් ගන්න පුළුවන් ඩරස් එකකින්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මේකෙන් යමක් ඉගෙන ගත්තා නම් සහ මේ අයිටම් එක ගැන පොඩි හරි අයිඩියා එකක් ඔලුවට ආව නම් ඔයාලා මගේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කාට හරි බලන්න ෂෙයා කරන්න. ඒත් එක්ක මගේ channel එක subscribe කරන්න. නැවත වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.